අරහතෝ සම්මා සම්බුද්දස්ස මිත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසීවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරත්තාය ඉමේ ඒකාදසානි සංසා පාටිකංකා කතමේ ඒකාදස සුඛං සුපති සුඛං පටිභුජ්ජති නපාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතාරක්ඛන්ති නාස අග්ගිවා විසංවා සද්ධං වා හමති තුවතං චිත්තං සමාධියති මුඛපන්නෝ විපස්සීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අපටිවිච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝති. දොළුව පින්බාරාමයේ ගණිගොඩ ගංගාතිලක පුරාණ විහාරය ශාමෝපාලී මහානිකායේ මානන්ත මහා විහාර පාර්ශවයේ උඩපළාත ප්‍රධාන මෙතන පන්සල් අගෝතියේ මෙතන ඒ නිසා බොහෝ දෙනෙක් අපි නොවඳුනත් අපිට මේ ස්ථානවල යම් ආකාරයේ පැවැත්මක් තියෙනවා. එදා ඒ අපත්‍ය මාතනානුදුරු අපිට කියවන ගාථාව තමයි කියවන බණ්ඩක තමයි කියවන පිළිතුර තමයි අද අපේ මේ කයින් පිටවෙන්නේ. උන්වහන්සේලා කල්යාණ මිත්‍ර අපේ ජීවිතේ නාමවලච්ච උන්වහන්සේලාගේ ලැබිච්ච ආවාද අනුශාසනා උපදේශ මලපෙන්නේ ඒ සියල්ලත් එක්ක තමයි අද මේ සමාජය තුළ අපි යම් ස්ථායක රැඳී සිටිනවා නම් ගෞරවයක් හැටියට අපේ පංචල්පකේ මර්මස්ථානයේ අපේ ජීවිතයේ හැරෙමු ලක්ෂය උනේ මේ ගණේකට නිසා. ඒ නිසාම තමයි මොන පුළුවන් මොන බැරිකම් තිබුණා මොන අපහසුතාවයන් තිබුණා කොයිතරම් කාර්යබහුල වුණා මේ කාර්ය සඳහා වැඩම කරවන්නට ඕනේ කියන අනිෂ්ඨානින් කටයුතු කළේ. ඒ නිසා දැන් මේ පින්වත් හැමදෙනාම දුක්ඛයන්න් වහන්සේගේ දාන පාඩයක් මාතෘකා වශයෙන් කරවගෙන ධර්ම දේශනාවක් පවත්වාගෙන ධර්ම ශ්‍රවණය කරනවා කියන වැදගත් වූ පින්කම සිදු කරගන්න. ඒ කීයක් විතර